අද අපි කතා කරන්නේ ඊටමත් සුවිශේෂී මාතෘකාවක් ගැන. නිවන් මඟ වඩන කෙනෙකුට වේවා, සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට වේවා, Tamanගේ කායික සහ මානසික සුවය කියන්නේ අංක 1. නමුත් අද කාලේ අපි කන බොන ආහාර නිසා අපේ ශරීරය ඇතුලේ මොන වගේ විනාශයක් සිද්ධ වෙනවද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? අද අපි මේ ගැන කතා කරන්නේ සාමාන්‍ය වෛද්‍යවරයෙක් කියපු දෙයක් ගැන නෙවෙයි. කිසිම දිනක වෛද්‍ය විද්‍යාව හදාරලා නැති, කිසිම විශ්වවිද්‍යාලයකට නොගිය, නමුත් Tamanගේ දියුණු කරන ලද භාවනා ශක්තියෙන් සහ සමාධියෙන් මුළු මිනිස් සිරුරම විනිවිද දුටු අතිපූජ්‍ය වහරක අභය රතනාලංකාර හිමියන් විසින් දේශනා කරන ලද අතිශය රහසිගත කරුණු කිහිපයක් ගැනයි. උන්වහන්සේගේ මේ විස්තර කිරීම නූතන වෛද්‍ය විද්‍යාවටත් අභියෝගයක් වන තරම් පුදුම සහගතයි. වහරක හිමියන් පෙන්වා දෙන ආකාරයට අපි වසවිස සහිත ආහාර ගත්තම ඒක ශරීරය අඩපන කරන්නේ බොහොම භයානක විදිහකට. මේ වසවිස ශරීරගත වුණාම මුලින්ම නරක වෙන්නේ ශරීරයේ තියෙන සෙම පද්ධතියයි. ඊට පස්සේ මේක අපේ ඇලදිවට, අග්න්‍යාශය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයට බලපානවා. අපේ ඇටමිදුළු වලින් නිපදවන හෝමෝන සහ ශක්තියට විරුද්ධව මේ බාහිරින් එන වසවිස සටන් කරන්න පටන් ගන්නවා. මුලදී ඇලදිව මේකට ඔරොත්තු දෙන්න උත්සාහ කළත් කාලයත් එක්ක ඇලදිව දුර්වල වෙනවා. මේ වසවිස ලේවලට මිශ්‍ර වෙලා ඇටමිදුළු දක්වාම යනවා. එතකොට ඇටමිදුළු වලින් ස්නායු ප්‍රබෝධමත් කරන්න නිපදවන හෝමෝන අඩු වෙලා ස්නායු පද්ධතියම අඩපන වෙනවා. දියවැඩියාව ඇති වෙන්නේ, ඉන්සියුලින් නිපදවන්නේ නැති වෙන්නේ මෙන්න මේ ස්නායු දුර්වල වීම නිසායි. උන්වහන්සේ තවදුරටත් අපූර්ව දෙයක් විස්තර කරනවා. අපේ ශරීරයේ අමතර පෝෂණය ගබඩා කරලා අවශ්‍ය වෙලාවට නිදහස් කරන යාන්ත්‍රණයක් තියෙනවා. ස්නායු පද්ධතිය දුර්වල වුණාම මේ ගබඩා කිරීමේ ක්‍රියාවලිය නතර වෙනවා. එතකොට අපි කන කෑමවල තියෙන සීනි සහ තෙල් ලේවලම රැඳෙනවා. අන්න ඒ නිසායි අපිට සීනි වැඩි වෙනවා කියලා කියන්නේ. නිරෝගී කෙනෙක් මොනව කෑවත් ප්‍රශ්නයක් නොවෙන්නේ අර ස්වයංක්‍රීයව ගබඩා කරන යාන්ත්‍රණය හොඳින් වැඩ කරන නිසායි. ඒ විතරක් නෙවෙයි, වකුගඩු නරක් වෙන්නේ කොහොමද කියලාත් උන්වහන්සේ සමාධියෙන් දැකලා විස්තර කරනවා. අපේ මහබඩවැලේ තියෙනවා ගුදිරි කියලා රැලි වගේ කොටසක්. මේවා ශරීරයේ තියෙන මැරුණු සෛල සහ අපද්‍රව්‍ය පෙරා ඉවත් කරනවා. ස්නායු පද්ධතිය දුර්වල වුණාම මේ ගුදිරි අක්‍රිය වෙනවා. එතකොට ඒ කුණු පෙරා ඉවත් කිරීමේ සම්පූර්ණ බර වකුගඩු මත පැටවෙනවා. වකුගඩු වලට ඔරොත්තු නොදෙන තරම් අපද්‍රව්‍ය එනකොට ඒවා හිර වෙලා වකුගඩු අක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඩයලිසිස් කරන මට්ටමට යන්නේ මේ తත්වය උග්‍ර වුණාමයි. උන්වහන්සේ පෙන්වා දෙන තවත් ලොකුම රහසක් තමයි හදවතේ ක්‍රියාකාරීත්වය. වෛද්‍ය විද්‍යාව කියන්නේ හදවතේ පීඩනයෙන් විතරක් ලේ මුළු ඇඟ පුරාම යනවා කියලා. නමුත් උන්වහන්සේ කියන්නේ හදවතට විතරක් එච්චර දුරක් ලේ යවන්න බැහැ කියලා. නහර පද්ධතියත් හදවත එක්කම තල්ලුවක් දෙනවා. හරියට කූඩැල්ලෙක් ලේ බොනවා වගේ. ඒ වගේම හදවත වැඩ කරන්නේ මොලේ නියෝගයකින් නෙවෙයි, කර්ම ශක්තියෙන්. ඒ නිසායි කෙනෙක්ගේ මොලය මිය ගියත් බ්‍රේන් ඩෙඩ් හදවත තවදුරටත් වැඩ කරන්නේ. මේකේ සම්බන්ධය තියෙන්නේ සූක්ෂම කය සහ මස් ලේකය යා කරන රිදී රැහෙන සිල්ව කෝඩ් මතයි. අවසාන වශයෙන් අපේ ශරීරය කියන්නේ මහා පුදුම යන්ත්‍රයක්. ඒක ඇතුලේ වෙන දේවල් හරියටම දැනගන්න නම් භෞතික විද්‍යාව විතරක් මදි. අධ්‍යාත්මික ඥානයත් අවශ්‍යයි.